හරි. ළමයි අපි අද කරන්න යන්නේ O level paper එකේ අනිවාර්යෙන්ම ඇහෙන ගානක් මේක වර්ගජ සමීකරණ තමයි මූලික වෙන්නේ. බොහෝ විට වර්ගජ සමීකරණ වර්ගඵලයත් එක්ක කම්බයින් කරපු ගානක්. ඒ වගේම පරිමිතිය, පයිතගරස් ප්‍රමේය ඔය වගේ දේවලුත් වර්ගජ සමීකරණ එක්ක එකතු කරලා මේ ගාන දුන්න අවස්ථා තියෙනවා. හැබැයි බහුලව වෙන්නේ වර්ගඵලයත් එක්ක. අපි පොඩ්ඩක් ඒක සරල මට්ටමින් පොඩ්ඩක් තේරුම් ගන්න බලමු. හරි. දැන් මම මේකේ අඳිනවා පොඩි ඍජු කෝණාශ්‍රයක්. මේක ඍජු කෝණාශ්‍රයක්. මේකේ දිග සෙන්ටිමීටර 12යි. පළල සෙන්ටිමීටර 7ක් විදියට ගන්න. හරි. දැන් මේකේ වර්ගඵලය ලියුවොත් අපි දන්නවා ඊටාම සරලයි. වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල. එතකොට දිග පළලෙන් ගුණ වුණාම අපිට වර්ගඵලයට අගයක් ගන්න පුළුවන්. දිග කියන්නේ සෙන්ටිමීටර 12යි. පළල කියන්නේ සෙන්ටිමීටර 7යි. හරි. 12 වරක් 7 වර්ග සෙන්ටිමීටර. 7 වරක් 2 14යි. 7 වරක් 1 7යි. ඊටු 1යි 8යි. රයිට්. එතකොට මේක තමයි වර්ගඵලය. මේ වර්ගඵලය මේ දෙකත් එක්ක සම්බන්ධ වෙන්නේ දිග ගුණ කිරීම පළල විදියට. හැබැයි ගාන දෙන්නේ මෙහෙම නෙවෙයි. අපි හිතනවා පළල x. හරි. පළල x. ඔන්න පළල x. කොහොමද? දැන් කලින් තිබුණේ පළල 7යි කියලා. දිග 12යි කියලා. දැන් 7 පාවිච්චි කරලා කොහොමද 12 හදාගන්නේ? 7ට එකතු වෙන්න ඕනේ 5ක්. හරි. 7ට 5ක් එකතු වුණාම 12යි. එහෙනම් දැන් 7 වෙනුවට තියෙන්නේ x. එහෙනම් x ධන 5 තමයි අපිට දිග වෙනුවට ගන්න වෙන්නේ. මේක ගාන දෙන්නේ මෙහෙමයි. හරි. ගාන හැදෙන විදිහත් එක්ක මම මේ යන්නේ. ගාන දෙන්නේ මෙහෙමයි. ඍජු කෝණාශ්‍රාකාර හැඩැති ආස්තරයක දිග මෙන්න දිග. දිග පළලට වඩා සෙන්ටිමීටර් 5ක් වැඩිය. නැත්නම් දිග පළලට වඩා සෙන්ටිමීටර් 5ක් වැඩි වේ. වැඩිය. ඔය වගේ තමයි දෙන්නේ. එතකොට 5ක් වැඩි කියන එකයි 5 ගුණයක් කියන එකයි දෙකක්. හරිද? දැන් 5ක් වැඩි කිව්වහම x ට 5ක් එකතු වුණා. x ට වඩා 5ක් ඉස්සරහින් ඉන්නේ. 5 ගුණයක් කිව්වොත් කලින් තිබුණේ 7 ඒක ඔළුවේ තියෙන්න ඕනේ. දැන් 7යි 5යි එකතු වුණාම තමයි 12 වුනේ. 5 ගුණයක් කිව්වොත් 7 වරක් 5 කියන එක තමයි එතන කියෙන්නේ. හරිද? ඒ හින්දා ඒක හරියට තේරුම් ගන්න අපි තව ගණන් හදනවා. එතකොට තව තේරුම් ගන්න පුළුවන්. right. එහෙනම් සෙන්ටිමීටර 5ක් වැඩි කියනවා. එහෙනම් අපි මේක මෙන්න මේ විදියට දාගන්න. කොහොමද දැන් ගාන දීලා තියෙන්නේ? ඔන්න මම ගාන කියවනවා. ගාන දීලා තියෙන්නේ කොහොමද? ඍජු කෝණාශ්‍රාකාර ආස්තරයක දිග පළලට වඩා සෙන්ටිමීටර් 5ක් වැඩිය. හරි. එතකොට අපිට වර්ගඵලය කීයද ආවේ? 84. එහෙනම් මේ ගාන කියනවා එහි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 84ක් නම්. එහි වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 84ක් නම් දිග සහ පළල x ඇසුරින් ප්‍රකාශ කර වර්ගජ සමීකරණයක් ගොඩනගා විසඳීමෙන් x හි අගය සොයන්න. පැහැදිලිද? ගාන ගොඩ නැගුණේ කොහොමද? මේකට අපි හිතුවා 7යි. මේකට හිතුවා 12යි. මේක 7 නම් මේ තියෙන්නේ 7 මෙතන. 7ට 5ක් එකතු වුණාම තමයි 12 හැදුනේ. 12 වරක් 7 84යි. හරිද? ඔන්න ඔහමයි ගාන හැදිලා තියෙන්නේ. ඒක අපිට දෙන්නේ ඔයාලගේ අවබෝධයටයි මම කිව්වේ. හරි. එහෙනම් මේ ගාන දෙන්නේ ඍජු කෝණාශ්‍රාකාර මුලින් කියනොත් මෙහෙම වර්ග සෙන්ටිමීටර් 84ක වර්ගඵලයෙන් යුත් ඍජු කෝණාශ්‍රාකාර ආස්තරයක් ඇත. එහි දිග පළලට වඩා සෙන්ටිමීටර් 5කින් වැඩිය. හරි. එහි දිග පළලට වඩා සෙන්ටිමීටර් 5කින් වැඩිය. ඔන්න ගැටලු ඉවරයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ අපි දන්නේ මොකද්ද? දීලා තියෙන්නේ මොකද්ද? දීලා තියෙන්නේ වර්ගඵලය. එහෙනම් ඒකට අපි මේ දෙන්න ඇතුලෙන් සමීකරණය ලියා ගන්න ඕනේ. හරි. කොහොමද ලියන්නේ? අපි කලින් ලිව්වා. වර්ගඵලය දීලා තියෙනවා. එහෙනම් වර්ගඵලය සමානයි අපි දන්න ප්‍රකාශනය ලියනවා. දිග ගුණ කිරීම පළල. හරි. දිග කීයද? දිග x ධන 5යි. x ධන
5යි. පළල x. හරි. ඔන්න ඔහම ලියනවා. හැබැයි x ධන 5 කියන එක මෙහෙම ලියලා වර්ගඵලය ලිව්වොත් මේකේ පොඩි වැරැද්දක් තියෙනවා. මොකද්ද? මේකෙන් කියවෙන්නේ 5 විතරයි x ගෙන් ගුණ වෙන්නේ. මේකට අපි වරහණක් දාන එක අත්‍යවශ්‍යයි. මොකද මේක ද්විපදයක්. ද්විපදයක් ලොකු දේවල් නෙවෙයි මේ. 1යි 2යි පද දෙකයි. ඒ නිසා මේකට කියනවා ද්විපදයක්. මේක ප්‍රකාශනයක්නේ. ඇයි කාටවත් සමාන වෙලා එහෙම නැහෙනි. සමාන වෙලා තියෙනවා නම් තමයි සමීකරණ කියන නම මෙතෙන්ට එන්නේ. මෙතන ප්‍රකාශනයක් තියෙන්නේ. වීජීය ප්‍රකාශනයක්. එතකොට ඒ වීජීය ප්‍රකාශනයේ පද දෙකයි තියෙන්නේ. ඒ නිසා ඒකට ද්විපදයක් කියනවා. ද්විපදයක් කියපුවම මේ පද දෙකම මෙයාගෙන් ගුණ වෙනීම අත්‍යවශ්‍ය නිසා වරහණක් පාවිච්චි කරන්න ඕනේ. රයිට්. එහෙනම් වර්ගඵලයගේ අපි දන්නවා අපිට දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර 84යි. මේක සමීකරණයක් ගොඩනගා ගන්න යන එකක් නිසා අපි ඒකක මෙතනදී පාවිච්චි කරන්නේ අවසාන පිළිතුරට ඒකකයක් ගමු. රයිට්. මේක තමයි මූලික සමීකරණය. දැන් අපිට තියෙන්නේ මේක ප්‍රසාරණය කරන්න. දන්නවනේ කොහොමද ප්‍රසාරණය වෙන්නේ? මේ එළියේ තියෙන කෙනාගෙන් ඇතුලේ ඉන්න දෙන්නවම ಗುಣ වෙන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය දෙකම ඔය විදිහට ಗುಣ වෙන්න ඕනේ. මේ දෙක ගුණ වුණාම x ගෙන් ගුණ වුණාම x වර්ගයක් වෙනවා. ධන 5ෙන් ගුණ වුණාම x ධන 5යි x. මේක 84යි. රයිට්. දැන් මේ 84ත් අර පැත්තට දාගමු. මොකද අපිට සමීකරණයක් හදාගෙන ඒක විසඳලා දාන්න ඕන නිසා. ඍණ 84යි. මේ පැත්ත බිඳුවයි. ඔන්න මේකේ පළවෙනි එක වර්ගජ සමීකරණයක් ගොඩනගන්න කියලා. ඔන්න ගොඩ නැගුවා. හරි. දැන් අපිට තියෙන්නේ මේක විසඳන්න. මේක විසඳන එක වර්ගජ සමීකරණ විසඳීම කියන කොටසට අදාළයි. මේක නම් විසඳන එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේක සාධකවල ගුණිතයක් විදියට ලියලා විසඳන්න පුළුවන් එකක්. හැබැයි මෙහෙම බැරි ඒවට අපි එක්කෝ වර්ග පූර්ණය කරනවා. එහෙම නැත්නම් සමීකරණයක් තියෙනවා. ඒක පාවිච්චි කරලා ළමයි දන්නවා දැන්. O level ලියන ළමයි මේවා දන්නවා. හරි. මේක තියෙන්නේ වර්ගජ සමීකරණ විසඳීම කියන කොටසේ. දැන් මේ ගාන මෙතෙන් යනකල් හරි ලේසියෙන් කරගන්න පුළුවන් ඕන ළමයෙකුට. හරි. දීලා තියෙන්නේ මොකද්ද කියලා බලා ගන්න ඕනේ. දීලා තියෙන්නේ වර්ගඵලය. හරි. එහෙනම් වර්ගඵලයට තමයි අපි සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕනේ. මෙන්න මේ දිග පළලට දීලා තියෙන විශාලත්ව අතර සම්බන්ධ වලින්. හරි. දිග පළලට වඩා සෙන්ටිමීටර් 5ක් වැඩි. එහෙනම් හරි අරකට 5ක් එකතු කරා. හරි. ඔන්න ඔහමයි. මේක විසඳන එක වෙනම කොටසක්. ඒක අපි වෙනම කතා කරනවා. තව පොඩ්ඩක් මම මේ ගාන වෙනස් කරලා දෙන විදි කීපයක් වලට පෙන්නන්න. අපි ගත්තේ මේකම ගාන. මේක 7යි කියලා හිතුවා මේක 12යි කියලා. 12 වරක් 7 තමයි 84. එතකොට මේක මෙහෙම කියන්නත් පුළුවන්. කලින් ගානේ දැන් මේ පොඩ්ඩකට කලින් අපි හදපු ගොඩනගපු ගානේ දුන්නේ අපි දාගත්තේ මේක 7යි මේක 12යි සෙන්ටිමීටර. එතකොට අපි කිව්වා දිග පළලට වඩා සෙන්ටිමීටර 5ක් වැඩි කියලා. දැන් අපි මෙහෙම කියනවා. දැන් 12 දාගන්න පුළුවන් 4ට 5ක් එකතු කරලා විතරක් නෙවෙයිනේ. හරි. 7 2ෙන් ගුණ කරපුවාම 14යි. හරි. 14ෙන් 2ක් අඩු වෙනවා. හරි. 14ෙන් 2ක් අඩු කරපුවාම 12යි. එහෙම හදාගන්නත් පුළුවන්. හරිද? එතකොට කලින් එකේ අපි කිව්වේ මේක දිග x කියලා දුන්නා හිතුවා. එතකොට පළල x කියලා හිතුවා. දිග මේ පළලට වඩා සෙන්ටිමීටර් 5කින් වැඩි කියලා තමයි කලින් ගානේ දුන්නේ. දැන් ඕනනම් අපිට මේ ගාන දෙන්න පුළුවන්. දිග පළලෙහි දෙගුණයට සෙන්ටිමීටර් 2ක් අඩුවේ. දිග පළල කියන්නේ පළලෙහි දෙගුණයට සෙන්ටිමීටර් 2ක් අඩුවේ. එතකොට 2x ඍණ 2 තමයි දිගට ගන්න වෙන්නේ. එහෙම දාලා හැදුවත් විසඳද්දී කලින් උත්තර දෙකම එනවා. හරි. ඔයාලගේ අවබෝධයටයි මම මේ කියන්නේ. නැත්තම් ගාන කෙලින්ම දෙනවා. මේ ගාන දීලා තියෙන්නේ ගාන ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නයි මම මේක කිව්වේ. එහෙනම් කිව්වා දිග පළලෙහි දෙගුණයට වඩා 2ක් අඩුයි කියලා. එහෙනම් පළල x නම් පළලෙහි දෙගුණය කියන්නේ 2x. ඒකට වඩා 2ක් අඩුයි කියපුවාම අඩු කරන්න පුළුවන් 2ක්. හරි. මේක ඇතුලේ සාසුළු කිරීමක් තියෙනවා. පොදු සාධකයක් විතර අරගෙන ලස්සනට හදා ගන්න පුළුවන්. ඒක නෙවෙයි මේ කියන්නේ. මේ කියන්නේ දීලා තියෙන
දත්ත ඇසුරින් අපි සම්බන්ධතා ගොඩනගා ගන්න විදිය. right. මේ ඇසුරින් මේ විදිහට දුන්නොත් එහෙම කොහොමද දිග පළලෙහි දෙගුණයට වඩා සෙන්ටිමීටර 2කින් අඩුයි. එහෙනම් වර්ගඵලය කලින් වර්ගඵලයමයි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 84ක් නම් x ඇසුරින් වර්ග සමීකරණයක් ගොඩනගා විසඳා දිග පළල වෙන වෙනම සොයන්න. හරි. එහෙනම් වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. හරි. දිග 2යි x ඍණ 2යි ගුණ කිරීම x. මේක අපිට දෙකක් එළියට ගන්න පුළුවන්. මෙතන 2x වර්ගය ඍණ 2x මෙතන 84යි. දැන් මේකේ මේකත් මේ පැත්තට අරගෙන ගිහලා ඔක්කොම ටික දෙකෙන් බෙදලා ආයෙත් සමීකරණයක් හදා ගන්න පුළුවන්. හරි. ඍණ 84 සමානයි බිඳුව. මේක ඔක්කොම දෙකෙන් බෙදා ගන්න පුළුවන්. එතකොට අපිට පහසුයි. x වර්ගය ඍණ x ඍණ ඔන්න හරි. අර වගේමයි ඕක විසඳුවත් එන්නේ අරකින් ආපු උත්තර ටිකම තමයි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද වර්ගජ සමීකරණයක් හඳුනාගෙන විසඳීම කරන්නේ කියලා. හරි. බොහොම ස්තුතියි.